ආයුබෝවන් ලෝක මානසික සෞඛ්‍ය දිනය ඔක්තෝබර් 10 වෙනිදාට යෙදලා තියෙන බව අපි කවුරුත් දන්නවා. එතකොට අපි මේ ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරන්නේ ඇයි? එහෙම දිනයක් අවශ්‍යද? ඇත්තටම අපි එදාට විතරක් නෙවෙයි අපි හැමදාටම අපේ මානසික සෞඛ්‍ය පිළිබඳව බොහොම සැලකිල්ලෙන් බලන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි අපේ කායික සෞඛ්‍ය වෙනුවෙන් නොයෙකුත් දේවල් කරනවා. නමුත් අපි අපේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඉතින් මේ දවසේදී අඩුම ගානේ ඔබ ඒක හිතන එක ගොඩක් වටිනවා. එතකොට මේ මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මානසික සෞඛ්‍ය දිනේ තේමාව හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ හදිසි අනතුරු සහ ආපදාවන් වලදී අවශ්‍ය වන්නා වූ මානසික උපකාරයන් ඒ වගේම අපි කියන මනෝ සමාජීය උපකාරයන් ලබා දීම පිළිබඳව තමයි මෙවර තේමාව පාදක කරගෙන තියෙන්නේ. එතකොට මේ තේමාවෙන් කියන්නේ මොකක්ද? මොනවාද මේ හදිසි අවස්ථාවන්? අපි දන්නවා ලෝකේ විවිධ රටවල විවිධ ජාතීන් විවිධ ජන වර්ගයන් තුල විවිධාකාර වෙච්ච ප්‍රශ්න තියෙනවා. ඒක ස්වභාවික ආපදාවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා මිනිසයා විසින් ඇති කරපු කෘත්‍රිම ව්‍යසනයන් වෙන්න පුළුවන්. මේ හැම ව්‍යසනයකදීම මිනිසුන් විවිධාකාර වෙච්ච මානසික සංකූලතාවන් වලට පාත්‍ර වෙනවා. මෙතනදී අපි කියන්න ඕනේ මේ මානසික සංකූලතාවයන් මොනවාද? විශේෂයෙන්ම අපි ගත්තොත් බොහෝ විට මේ ව්‍යසනයක් තුළ ඇතිවන පළවෙනි දේ තමයි ක්ලමතය. එහෙම නැත්නම් ආතතිය. ආතතිය අපි කියන්නේ නිහඬ මාරයෙක් කියලා. මේ විදිහේ ප්‍රශ්නකදී ඕනෑම මිනිසෙක් මේ ව්‍යසනකාරී තත්ත්වයන් තුළම මානසික ආතතියට පත් වෙන අනිවාර්යයෙන්. ඒ වෙලාවල් වලදී මේ මනෝ සමාජීය උපකාරයන් මේ පුද්ගලයන්ට අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි නිදසුනක් වශයෙන් ගමු. ලෝකේ විවිධ රටවල් වල විවිධාකාර වෙච්ච යුද්ධ මේ තත්ත්වයන් අපිට දකින්න ලැබෙනවා. ඒ අවස්ථාවන් වලදී මේ මනෝ සමාජීය උපකාරයන් ඔවුන්ට අවශ්‍ය වෙනවා. ගොඩක් වෙලාවට අපි ගත්තොත් එහෙම මේ හැම රටකම ඉන්න කුඩා දරුවන්. මේ දරුවන්ගේ මානසිකත්වය ගැන අපි හිතලා තියෙනවා. ඇත්තටම යුද්ධයකදී ගොඩක් වෙලාවට ඒ දරුවන් ගැන හිතනවා අඩුයි. ඒ දරුවන්ගේ මානසිකත්වය පිළිබඳව හිතනවා අඩුයි. මේ වැඩිහිටියන්ගේ විවිධාකාර වෙච්ච නොමනා ක්‍රියාකාරකම් නිසා වෙන්නේ දරුවන් සෑහෙන අසරණ භාවයට පත් වෙනවා. එවැනි ව්‍යසනකාරී තත්ත්වයකදී අපි බොහොමත්ම සැලකිලිමත් විය යුතුයි. මේ කුඩා දරුවන්ගේ තිබෙනා වූ මානසිකත්වය කෙසේද සහ ඒ මානසිකත්වය නැවත යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද කියන එක අපි බොහොම සැලකිල්ලෙන් බලන්න ඕන දෙයක්. ඒ විතරක් නෙවෙයි. ඇත්තටම මේ ස්වභාවික ආපදාවන් වලදී අපි හිතන්නේ නැහැ දරුවන්ගේ මේ ඉන්න අනිකුත් මේ සමාජයේ වෙසෙන පුද්ගලයන්ගේ මනස කොයි ආකාරයකටද වෙනස් වෙන්නේ කියලා. අපි හිතනවා ඒ ව්‍යසනකාරී තත්ත්වයට මූණ දීපු අය පමණයි මේ නිසා පීඩා විඳින්නේ කියලා. එහෙම දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා අපේ රටේ මේ ප්‍රවෘත්ති වාර්තාකරණය. මේ වාර්තාකරණයන් ඇතුළේ සමහරක් වෙලාවට මිනිසුන් ආතතියටපත් වෙනවා. අපි උදාහරණයකට ගමු. අපිට මානසික පීඩාවක් ඇති වෙන විදිහේ යම් අනතුරක් ඒ වගේම යම් ආකාරයක අපරාධයක් සිද්ධ වුණොත් එහෙම ඒක වාර්තාකරණය කරන විදිහ තුලත් මිනිසුන් ආතතියටපත් වෙනවා. ඒකත් එක්තරා ආකාරයක හදිසි අවස්ථාවක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද ඒක බලන මිනිස්සයා ඒකෙන් ගන්න දේවල් තියෙනවා. ඒකෙන් පීඩාවටපත් වෙනවා. අපි උදාහරණයකට ගමු. අපි ක්‍රිකට් තරගයක් බලනකොට අපි ඒක හරිම උද්වේගකාරී විදිහට ගෙදර ඉඳන් රූපවාහිනිය ඉස්සරහින් ඉඳගෙන නරඹනවා. ඒ වගේම උද්වේගකාරී විදිහටම බලනවා වගේම තමයි අපිට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම පීඩාදායී දේවලුත් මිනිසයාට ඒ විදිහටම දැනෙනවා. උදාහරණයකට ඔබ ගන්න තව දෙයක් කොරෝනා කාලෙදී අපි
අපි හැමදාම ප්‍රවෘත්ති බලන්න පෙළඹිලා හිටියා. අපි බලනවා උදේට කී දෙනෙක් මේ කොරෝනා නිසා මේ ජීවිතයෙන් සමුගනන් තියෙනවද? හවසට කොච්චරක්ද? අපි මේ දේවල් ඒ ලිස්ට් ගණන් අපි බැලුවා. හැබැයි අවසානයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරා ඔබට මේ ප්‍රවෘත්ති බලන එක සීමා කරන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ අපි අනතුරකට මුහුණ දෙනකොට උනත් හදිසි අවස්ථාවකට මුහුණ දෙද්දී උනත් ඒක වාර්තාකරණයේදී උනත් මේ හැම දෙයකින්ම සමාජයක් කැළඹෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි අපිට මෙතනදී පුළුවන් දේවල් මොනවාද මේ වෙනුවෙන් කරන්න තියෙන්නේ. අපි කරන්න තියෙන දේවල් එක්ක අපි බලන්න ඕනේ. අපි මේ විදිහට ව්‍යසනයට මුහුණ දීපු පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව හිතලා ඔවුන්ට මනෝ සමාජීය උපකාර ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන අපි හිතන්න ඕනේ. බොහෝ විට ආතතිය, ඉන්පස්සේ කාන්සාමී තත්ත්වයන්, එතනින් පස්සේ ගොඩක් වෙලාවට විෂාදමී තත්ත්වයන් උනත් මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයන් මුහුණ දීපු පුද්ගලයන් තුළ තිබෙන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි ඔබ සමහරක් වෙලාවට මනෝවිද්‍යාව හෝ උපදේශනය නොදන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔබට තියෙනවා සවන් දීමට හොඳ කන් දෙකක්. ඒ වගේම තමයි ඔබට මිනිසුන්ව සනසන්න පුළුවන් කටක් තියෙනවා. ඒක නිසා ඔබ මතක තියාගන්න මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවකදී අපේ මේ සමාජීය වශයෙන් සහ මානසික වශයෙන් අපිට දිය හැකි උපරිම සහයෝගය ඒ අදාළ පුද්ගලයන්ට දීමට අපි පසුබට වෙන්න ඕනේ නැහැ. ඒක නිසා අපි නොපසුබටව මේ හැම දෙයකටම මේ ව්‍යසනකාරී අවස්ථාවන් වලදී උනත් සාමාන්‍ය අපිට එදිනදා ජීවිතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්න වලදී උනත් හැකි පමණින් ඔබ අනිත් කෙනාට සවන් දෙන්න. සවන් දීම ඇති ඔවුන්ගේ ජීවිතයේ සමහරක් වෙලාවට ඉදිරියට යන්න. ඒ නිසා මෙවර මානසික සෞඛ්‍ය දිනේදී මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මිනිසුන්ට සවන් දෙන්න. ඔවුන්ට ගොඩාක් දේවල් තියෙනවා ඔබට කියන්න. ඒ නිසා විශ්වාසයෙන් යුතු හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඔබ අද ඉඳන්ම හිතර ගන්න.